මම එතර සුරංග අල්විස්ගේ සිනමාව ලෝලියෙක් නෙමෙයි. ඉතින් ඒක මට අනුව ඉතින් තාම සරල මතික ෆිල්ම් ගොඩක් කරන කෙනෙක්. ඉතින් යාට අර මම හිතන්නේ ඒක තර්කයක් ඇති. ඒක වෙළඳ පොළ අපි කරන්නේ සිනමාවියක් මේ ව්‍යාපාරයක් කියන එක. ඒක යාගේ තර්කය. නමුත් මම හිතනවා මේ චිත්‍රපටිය මම දකිනවා ඔහුගේ අර හුරු පුරුදු නැත්නම් සරල මතික නිකන් අපි කියන්නේ මම මේ අවරගණේ බාල වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඉතින් බැලුවම පේනවා මේක ඉතින් මම හිතන කලාව සිනමා කලාව නැත්නම් සිනමාවේ අපි යම් කිසි අන්තර්දැක්මක් දෙන්න නෙමෙයි අනිත් චිත්‍රපටි කරන්නේ. උදාහරණයක් ගත්තොත් මේකත් එක්ක කියන්නේ ඒක නෙමෙයි මේක ගත්තත් මම හිතන්නේ ඉතින් ඒක දැන් තියෙන මේ මොකක්ද මීඩියා ඉන්ඩස්ට්‍රි එක නැත්නම් ඩිජිටල් මීඩියා වල තියෙන ඒ ප්ලැට්ෆෝම් එකම තමයි ඉතින් බාල විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේ ෆිල්ම් එක ගැන මම ඒ තරම් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ආවේ. මම අද තමයි බැලුවේ. මම හිතනවා මේක මම හිතන්නේ සුරංගගේ මත සුරංගට සිනමාවේ තව හැරවුමක් ගත හැකි කියන එක පෙන්නපු චිත්‍රපටියක්. ඒ කියන්නේ දැන් අර ඔබ හිතාගෙන ආපු එකට වඩා වැඩි තැනකට ඔබව ගෙනිච්ච බැලුවට පස්සේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ. ඒක තමයි මම ඒ සුරංගගේ අපි හිතමු දැන් හොරා පොලිස්ද ඊට පස්සේ ඔය වගේ චිත්‍රපටි කිහිපයක් ගේම් ඔය වගේ චිත්‍රපටි ඉතින් ඇත්තටම මම ඇත්තටම කිව්වොත් බලන්නේ නැහැ. ඒ කියන්නේ බලන්නේ නැහැ කියන එක ආයෙ මම මේ කියන්නේ මේ විචාර හොඳ නරක ගන්න එපා. ඒක හොඳ නරක කියලා කියන්නේ මේ ඒ කියන්නේ මම මහා විචාරකයෙක් කියන්නේ අර මොකක් හරි අනිත් අය බාලයි කියන අර්ථයෙන් නෙමෙයි. මට ඒක රුචි නැහැ කියලා ගන්නකො පුද්ගලිකව. මට ඒ අර්ථයෙන් ආවේ. නමුත් මම හිතනවා මේ ෆිල්ම් එක මම හිතනවා මේ දිශාව වර්ධනය කරගත්තා. මොකද මේකේ තියෙන යම්කිසි ප්ලොට් එකක්. සහ මේකේ තියෙන යම්කිසි විදියකට සිනමාවේ මේ අපිට සිනමා සිතීමකට පොඩි ඡායාවක් තියෙනවා මේක. රයිට් මේකේ ෆැන්ටසිස් තියෙනවා. ඒකම මම හිතන්නේ ලීනියර් අර කියන්නේ ඒකමානීය කතාව නැත්නම් ලීනියර් ස්ටෝරි ලයින් එකට අපි ස්ටෝරි ඒ කියන්නේ ආඛ්‍යානයේ විහිදෙන ඒකමානය මේකේ බිඳලා තියෙනවා. සහ මේකේ මම හිතනවා දැන් ප්‍රධාන කතාව විශේෂයෙන්ම ඔය මේ අපි කියන මේ සත්‍ය පුවත නැත්නම් මේ වෙච්ච ඝාතනය පිළිබඳ කාරණේම නෙවෙයි මම හිතනවා මේකේ මාධ්‍ය හරි නැත්නම් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය විසින් ඇති කරන මේ ආචරණය රයිට් ඒ කියන්නේ සමාජ ආචරණය කොයිතරම් මේ යුගයේ තීරණාත්මකද කියන එක මම හිතන්නේ ඒක මේකේ තියෙන ප්‍රධාන ටෙක්ස්ට් එකක්. හරි ඒක කොයිතරම් ඒක වර්ධනය වෙලාද තියෙනවා කියන වෙන කතාවක් ඒක වැදගත්. හරි එතකොට මම හිතනවා ඒක ගුණස අනිත් පැත්තෙන් මේ සම්බන්ධය මේ දෙන්නගේ මේ පොලිස් නිලධාරියා සහ මේක ඊට පස්සේ ඔහු පොලිස් නිලධාරියෙක් වීම මේක පරීක්ෂණය කරන ඒ පොලිසිය වීම ඊට පස්සේ මේ ආදර සම්බන්ධය ඇතුලේ ඇත්තටම ඔහු මැරුවද ඔහු ගැති මැරුණාද ඊට පස්සේ ඔහුට මැරන්න තියෙන උවමනාව ඊට පස්සේ පෞල් සංස්ථාව සහ මම හිතන්නේ පොඩි ආලෝක දහරා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මම මේකේ ආස එකක් තමයි මේ අප්පච්චි දෝණි කියලා කියන්නේ යම්කිසි ඉන්සෙස්ට් ඒ කියන්නේ ව්‍යභිචාර මේකක්. දැන් ලංකාවේ මම හිතන්නේ ඒක එනවා යනවා ෆිල්ම් එකේ. හරි. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩාක් දැන් ආදරවන්තයෝ අයියා තාත්ති අම්මි කියනවනේ ඇත්තට මේක ඉන්සෙස්ට් නේ. ඇත්තට මේක ව්‍යභිචාර මේක. එතකොට මේ ව්‍යභිචාර එකක් මේක ඇතුලේ පවතිනවා මේ සමාජය ඇතුලේ. එතකොට ඒකම පවුල ඇතුලේ මේක එනවා. එතකොට ඒකෙන් මතුවෙන්න පුළුවන් වයලන්ස් එක. හරි. එතකොට ඒක දරා ගන්න බැරි කමේ කාරණා මේවා විටින් විට මේ චිත්‍රපටියේ ආලෝක ධාරාව විදියට මතුවෙනවා. ඉතින් ඒක තමයි ආරම්භයක් විදියට මට කතා කරමු. ඔය වගේ මම හිතන්නේ සුරංගගේ මම හිතනවා හොඳ මේකද? නැද්ද? හොඳ මේක කියනකට වඩා සුරංගට මේ සිනමාව තවත් වර්ධනය කරන්න පුළුවන්. ඒක ඇතුලේ වැඩ කරන්න පුළුවන්. මම හිතනවා අර සිනමාව දැන් ඉවරයි කියලා. ඉවරයි කියලා කියන්නේ ඒකට තිබ්බ කාලේ ඉවරයි. ඒක කාලෙක ඔය තාලේ සිනමාවට තිබ්බ කලින් සිනමාවට. හරි. දැන් මම හිතන්නේ සුරංග මාකට් එක දන්න නිසා සුරංග පොඩ්ඩක් දැන් වෙළඳ පොළ තියෙන්නේ යම්කිසි විදියට සිනමාවේ යම්කිසි හොඳ කතාවක් ඒකේ සංකීර්ණතාවයන් සහ සිනමා රූපීව යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න දරන උත්සාහයන් වලට තමයි අද සිනමාවේ මාකට් එක තියෙන්නේ අර පරණ මගුල් වලට නෙවෙයි කියන එක. ඒක මම හිතන්නේ පොඩ්ඩක් තේරිලා තියෙනවා වගේ. Room number 106. දිවිනපුරා සිනමා